චන්ද්‍රමා චින්තකමලු දෙපාරතරම ගමට ගිහින් මොනවේද බං එබුයි පයිපර් වලින් පෝසිලේන් වලින් අන්තිමට මැදට යකට බෝල දැම්මා. අනිත් එක තමයි මේ පාට කිරි. පාට කිරිලා හරි අමාරුයි. චන්ද්‍රමා මම දන්නවද මම මොකද කරේ කියලා? මං දික්කොයිට කියලා තිබ්බා කොයි වෙලේ හරි මම උඹට කෝල් කරලා උඹලගේ අම්මා කෝල් කරා කියලා කිව්වොත් උඹලගේ අම්මා කතා කරා. ඒ කියන්නේ ගන්න ආපු යුන් නෙමෙයි. උඹ දීපන් වැරදි එක කියලා. දික්කොය පුතා බඩ මේම බබාගේ අරගෙන පෙන්නන්න යනකොට මම බලයක අදින්නේ ඌ එක වෙන්නුවා බඩ ගෙනල්ලා මට දුන්නා මම ඒක උට දුන්නා ඒක කොහොමද ගියේ ගන්න එක මොකා වුණත් මාමා ඔබ හොයාගන්නව සෑහෙන කාලයක් යනවා. උඹනම් අම්මා පා ටිකක් ලොකු සිප් ටිකක් එකට පුළුවන් සර් අපේ ඔක්කොම ප්‍රශ්න එක පැයෙන් විසඳන්න. මම අවුරුදු 10ක් ඉස්කෝලේ ගියා සර්. ඒ අවුරුදු 10ක් ඉස්කෝලේට බැරුණා සර් මට දිව්‍ය ලෝකෙට යන පාර පෙන්නන්න. ඒත් මේ හැමිගෙන බුදු බෙලට පුළුවන් සර් මට මෙහෙම කරනකොට දිව්‍ය ලෝකෙ පෙන්නන්න. සර් ජයවික්‍රම සර් පාර්ලිමේන්තුවට යවන්න අපි ඒක නෙවෙයි සර් මට තියෙන ප්‍රශ්නේ. සර්ලගේ ජීවිත මෙච්චර කොට ගිහිලා තියෙන්නේ. අපිත් එක්ක ඇයිසර් මේකට පොර කන්නේ? පොර කන්නේ? මම දන්නෝ දෙක අවුරුදු 20 ගානක් මම මේ පොලිසියෙන් පැහැදිලි පුතාලට සැරියුත් ගහනවා එක කරුවක් වැඩි කරගන්න. ඒත් මම පෙන්ෂන් ගන්නවා කියලා මට ලෝන් එකක් දෙන්නේ. ඒකයි බේසික් උදෝ මේ හැමිනේන මුදු බෙල් Sedia. Hello, Johnny. The college here. Could you please bring the money down? Okay, it's probably my wife now. Money? සර් කොච්චර හිටියත් ඔච්චර තමයි සර්. කැරගෙනවා සර්. එකම තැනක කැරගෙනවා සර්. මොකක්ද ඔෆිසර් ප්‍රශ්නේ? ස්වාමී මකන්දනාගේ මරණය සම්බන්ධව අපි ඉන්ක්වයරි කරනවා. මිස්ගේ නම? සිසිකා ෆර්නැන්ඩස්. මස්කට් එකට පොරගෙන බලනෝදී සර්. එක එක අරගෙන දුවනවා, උලෙව කනවා, අපනවා, රස බලනවා. ටිකකින් සර් තව එකෙක් දකිනවා. දැන් සර් අරුගේ මස්කට් මූට ඕනේ සර්. ඉතින් මූ පොර කරනවා. අපා ගන්නවා, ලී වැක්කිරෙනවා. එතනින් දිනන එක සර් මස්කට් අරගෙන ආයෙම දුවනවා. ඉවරයක් නෑ සර්. ඉවරයක් නෑ. හතියරට දුවනවා සර්. අපිම අපේ පස්සේ කැරකි පන්නනවා සර්.
අපි බලන්නේ බේරෙන්න සර්. හැබැයි සර් බේරෙන්න බෑ. කැරකෙනවා, පන්නනවා, කා ගන්නවා, ආයෙ දුවනවා සර්. ඉවරයක් නෑ සර්. දිනන එක නෙමෙයි සර් අපේ ආතලේ. අපේ ආතලේ දුවන එක සර්. එදිලා ඉන්නේ මොකකින් හරි බේරි දුවන්න සර්. සර් හිතනවා